රිද්මේට සවන් දෙන්න කකුල් දෙක උඩ තියන්න. හැමෝම එකතු වෙලා අලුත් රැල්ලක් හදන්න. මල් පිප්පේනවා වතුරා ගාලානවා අපි හැමෝම සතුටුයි. ඉතින් දරුවනේ මේ අපේ ලස්සනම කතාව පටන් ගන්න තැන. මේ නීලා සුරංගනාවිය. නමුත් බලන්න. එයාගේ ලෝකෙට පුංචි අවදානමක් ඇවිත්. අපි හැමෝම එකතු වෙලා වැඩ කළාම ඔනේම දෙයක් කරන්න පුළුවන්. බලන්න දැන් වතුර කොච්චර පිරිසිදුද කියලා. අපි ඒක කළා. අපි කන්ද සුද්ධ කළා. වතුර ආයෙත් සුද්ධයි. නීලා සුරංගනාවිය ජීවත් වූ සුන්දර පිරිසිදු විලක් විය. ඕක ගඟට දැම්මාම ඉවරයි. නමුත් මේ පුරුද්ද විලට ලොකු අනතුරක් ගෙන ආවා. අනේ මේ ප්ලාස්ටික් කන්ද නිසා මට මගේ ගෙදරට යන්න බෑ. අනේ දෙවියනේ. මම හිතුවට වඩා මේක ලොකු ප්‍රශ්නයක්. මේ විල මේ විදිහට තියෙන්න දෙන්න බෑ. මම මේක පිරිසිදු කරනවා. බලෙන් නෙවෙයි. මේක විසඳන්න ඕන ස්මාර්ට් විදිහට. සුමිත් කසල වර්ග කළා. මොකද හැම කසලකටම තියෙන්නේ වෙනස් ගමනක්. අපිටත් උදව් කරන්න පුළුවන් නේද? එයා තනියම කරනවා. ඇත්තෙන්ම එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔයාට පුළුවන් මේ කඩදාසි ටික වර්ග කරන්න. අනිවාර්යෙන්ම අපි එකතු වෙලා මේක කරමු. ක්‍රමෙන් ප්ලාස්ටික් කන්ද කුඩා විය. විලට නිදහස ලැබෙන්න ළඟයි. තුති පුංචි වීරවරුනි. ඔබ පරිසරය සුරැකීමේ බලය පෙන්නවා. පරිසරය සුරැකීම ඔබේ වීරත්වයයි. ප්ලාස්ටික් යක්ෂයාට එරෙහිව ජයගන්න. ඔබත් වීරයෙක් වෙන්න. එහෙනම් අපි ප්ලාස්ටික් නැති ලෝකයක් හදමු. ඉතින් දරුවනේ මේ කතාවෙන් ඔප්පු වුණා සුරංගනාවියන්ට උනත් උදව් කරන්න පුළුවන් ඔබ වැනි පොළවේ වීරයන්ට විතරයි කියලා. අපේ සුමිත් වගේ දක්ෂ පුංචි හදවත් තුළ මුළු පරිසරයම බේරගන්න පුළුවන් බලයක් තියෙනවා. අපිට අවශ්‍ය එකම මැජික් මන්තරය තමයි ආදරය, වගකීම සහ පිරිසිදු හදවතක්. ඔයාගේ ලෝකයක් රැකගන්න. අපිට ඕන එකම මැජික් මන්ත්‍රය තමයි. ආදරය, වගකීම සහ පිරිසිදු හදවතක්. අපි ඊළඟ පුදුම කතාවෙන් හමුවෙමු. අප හා සම්බන්ධ වීමට දායක වන්න. කොතායි. එහෙනම් යාළුවනේ අපි ගිහින් එන්නම්.